Train airport. It's like where you book a train and then in these little boards it says this train is on Union. Right, අපි Union Station එකේ ඉන්නේ. අපි චටම්බලේ ඉඳලා වෙලා වැස්සේ Union Station එකට. දැන් අපි මෙතන ඉඳලා එයාපෝට් එකට යන්න හදන්නේ. එයාපෝට් ලින්ක් එක. ඒකට කියන්නේ අප් ට්‍රේන් එක කියලා. අප් ට්‍රේන් කියලා සර්ච් කරොත් යුනියන් ස්ටේෂන් එකේ ඉඳලා ටොරොන්ටෝ පියර්සන් එයාපෝට් එක දක්වා යන්න පුළුවන්. කෝච්චිය අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට්, අපි දැන් විදගෙන යන්න හදන්නේ කෝච්චිය තියෙන දිහාවට. අපි යුනියන් ස්ටේෂන් එකේ අපි මෙතනින් එළියට ආවට පස්සේ සම්පූර්ණම යන විදිය අපි එකෙන් ඉදිරියට කරමු. දැන් මෙතනින් තමයි එළියට යන්න තියෙන්නේ යුනියන් ස්ටේෂන් එකෙන්. රයිට්, අපි යුනියන් ස්ටේෂන් එකෙන් එළියට යන්නයි හදන්නේ. අපේ බබාලා දෙන්න අපිට ලොකු සපෝට් එකක් දෙනවා මේ අපේ එක බෑග් එකක් අරගෙන යන්න. තියෙනවා තව බෑග් එකක්. ඒ බෑග් එක අරගෙන එන්නේ. සුපි, you come on that side darling. right, අපි යුනියන් ස්ටේෂන් එකට ආවා. දැන් මැද ඉන්නේ හරියටම යුනියන් ස්ටේෂන් එකේ. right, දැන් මම පෙන්නන්නම් අපි කොහොමද මේ අප් ට්‍රේන් එක ගන්න යන්නේ කියලා. right, right, හරිනි චුට්ටක් ඉන්න. මේගොල්ලෝ මේ දෙන්න අන්න අතර තාම බෑග් එක හරි මං ගන්න බෑග් එක. right, අපි යුනියන් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. තාම යුනියන් ස්ටේෂන් එකේ මේ කවුරුත් දන්නවා මේ යුනියන් ස්ටේෂන් එකේ මේ ඊටාම ප්‍රසිද්ධ සහ ජනප්‍රියම තැනක් තමයි මෙතන. බොහෝ අය එන පින්තූර ගන්න, විශේෂයෙන්ම මේ ටොරොන්ටෝ වලට එන සංචාරකයෝ පවා මේ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ජවසන තැනක් තමයි යුනියන් ස්ටේෂන් එක. විශේෂයෙන්ම මේ යුනියන් ස්ටේෂන් එක හදලා තියෙන්නෙම ටිකක් විශේෂ ලස්සනක් තියෙන්න. රයිට්, අපි දැන් යමු ආයිසරයක් අප් ට්‍රේන් එක ගන්න තැනට, එයාපෝට් ලින්ක් එක. රයිට්, අපි දැන් අප් ට්‍රේන් එක ගන්න පැත්තට තමයි යන්නේ. මේ අපිට ඉස්සරහට එනවා පේන්නේ බොහෝ වෙලාවට මේ එයාපෝට් එකේ ඉඳලා යන පැසෙන්ජර්ස්ලා මේ පැත්තෙන් බොහෝ විට එන්නේ මේ අප් ට්‍රේන් එකෙන් එයාපෝට් එකේ ඉඳලා යුනියන් ස්ටේෂන් එක දක්වා එන අය. මෙතන තමයි අප් ට්‍රේන් එක එන්නේ. තව විනාඩි 12ක් තියෙනවා ඊළඟ ට්‍රේන් එක එන්න. මෙතනින් ආවම මෙතනින් තමයි නගින්න තියෙන්නේ. මේක තමයි මේ